අයබෝන් වේවා සියලුම දෙනාට ඉතාම ආදරයෙන් පිළිගන්නවා ඔබ සියලුම දෙනාව මාලින්ද ඩයස් YouTube channel එකට. ඒ වගේම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මගේ YouTube channel එක subscribe කරන්න කියලා. subscribe කරලා නැත්නම් ඒ වගේම වීඩියෝ එක අන්තිම වෙනකම් බලලා ඔබ සියලුම දෙනාගේ අදහස comment එකකින් පළ කරන්න කියලා ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. අතරම මේ සමාජ මාධ්‍ය ඊයේ රෑ ඉඳන් කැළඹෙනවා අර ත්‍රිකුණාමලේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරය. ඒ විහාරයේ යම්කිසි සිදුවීමක් සම්බන්ධව අපි දවල් වීඩියෝ එකක් දැක්කා. ඒ ත්‍රිකුණාමල ප්‍රදේශයේ පොලිස් නිලධාරියෙක් ඉහළ පොලිස් නිලධාරියෙක් ඒ සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයට ගිහිල්ලා යම්කිසි තර්ජනයක් කරනවා ස්වාමීන් වහන්සේලාට ඒ පන්සලේ යම්කිසි ඉදිකිරීමක් තියෙනවා ඒක ඉවත් කරනවා කියලා. ඉතින් ඒක කරලා වැඩ සංරක්ෂණය කියන එක මම බලන්න ආවේ. ඒක තමයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒක අවමාදිත කරමු වීඩියෝ එකක් ගන්න. අයියේ අපිට ඒක ප්‍රශ්න නැහැ වීඩියෝ කරන ප්‍රශ්න. ප්‍රශ්න තියෙනවා කියන්නේ එපා කියලා. නෑ ඒ වාට ප්‍රශ්නයක් නෑ අපේ ප්‍රශ්න නෑ අපිට සාක්ෂි තියෙනවා නේ කතා කරන්නේ. ඔව් කියන්නේ වෙන සංරක්ෂණය පැමිණිලා තියෙනවා. ඔබතුමා කියන්නේ මේ ඔබතුමා කවුද? මම SSP වෙයි. ඔව්. හරි මේ කැමිලා දාලා තිනවා කීයද අපි එන්නෝ පොලිසිය. හරි. ඔව් එන්න මොනවා අදිනකෝ පන්සල් පොලිසියෙන්. ඒක කොහොමද මයිද මේ කරන්නේ? 1951 ආරම්භ කරපු විහාරස්ථානය පළවෙනි දාමයේ මෙතන ආරම්භ වුණා. හරි ඒක තමයි මේ කණු දාලා. අපි මේක සම්බන්ධව අභියාචනාධිකරණයට අපි දාලා තියෙන්නේ ඒ සම්බන්ධව නිර්ණය ක්‍රියාමාර්ගයක් යනවානේ. අර තියෙන්නේ අපි අද ඉතිකලේ අපි දහම් පාසල් කරනවා කියන මාත්‍රය. ඒක තමයි ඒ නඩුවක් යනවා එහෙම කරන්න බෑ. නඩුවක් කියන්නේ නඩුව යන්නේ මේ අපි කොටනවා තියෙන්නේ. ඒක මෙතන අපි නතර කරන්නේ. අපි නතර කරලා අධිකරණය වල කරන්නේ අපි නතර කරන්නේ. මේ පූජා භූමියක්වත් කියන මාසල අපි ඒකේ පැරණි දහම් පාසල හදන්න කවුරුවත් නතර කරන්නේ මහත්තයා. නෑ ඒක කරගන්න. එහෙම කරන්නේ නේද? ඉතින් ඒක එහෙම තියෙද්දි ඊයේ රාත්‍රියේ විශාල පොලිස් කණ්ඩායමක් ඇවිල්ලා ඒ විහාරස්ථානයේ තිබුණු බුද්ධ ප්‍රතිමාව ඉවත් කරනවා බලෙන් වගේ අරගෙන යනවා පැහැරගෙන යනවා කියලා තමයි කියන්නේ. එතන හිටපු ස්වාමීන් වහන්සේලාකට විරුද්ධ වෙනවා සහ ඒ ජනතාව විරුද්ධ වෙනවා ඒ ගම්වාසීන් විරුද්ධ වෙනවා. හාමුදුරන්ට පහර දෙන අවස්ථාවක් අපි දැක්කා. තල්ලු කරනවා පහර දෙනවා. ඒ වගේ තාම නොවිය යුතු සිදුවීමක් අපි දැක්කා. පොලිසිය හරියට නිකන් ත්‍රස්තවාදීන් කණ්ඩායමක් මෙල්ල කරන්න ඇවිල්ලා වගේ එහෙම නැත්නම් අර කුඩු අල්ලන්න එහෙම නැත්නම් අයිස් අල්ලන්න පයින්නා වගේ පැනලා විශාල කලබගෑනියක් ඇති කරගෙන ඒ බුදු පිළිම අරන් යනවා. ඒ බුදු පිළිම නැවත එතන තැන්පත් කරා කියලා පසුව මට ආරංචියක් ආවා. ඒක තාම තහවුරු වෙලා නැහැ. පොලිසිය ඊටාම මේ කලහකාර විදිහට හැසිරුණා. පොලිසිය විශේෂයෙන් මේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරය 2010 වසරේ ආගමික සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ විහාරස්ථාන ලියාපදිංචි කිරීමේ සහතිකය අරගත්ත යම්කිසි ලියාපදිංචියක් කරලා තියෙන පන්සලක් 2010 වසරේ. ඉතින් මේක මේ අනවසර ඉදිකිරීමක් කියලා කියන එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා එතන. ඒ ස්වාමීන් වහන්සේලා එතන ඉන්න ස්වාමීන් වහන්සේලා කියනවා මේ පන්සල ඊටාම නීත්‍යානුකූල ඉඩමක්. ඒ නීත්‍යානුකූල විදිහට ගත්ත ඉඩමක්. ඒ නිසා මේම පොලිසිය ඇවිල්ලා මෙහෙම බාධා කරන එක ප්‍රශ්නකාරී කියලා. ඒ වගේම මම නැවතත් කියන මේක ආගමික සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ විහාරස්ථාන ලියාපදිංචි කිරීමේ සහතිකය ලබාගත්තු පන්සලක්. ඉතින් ඒ වගේ අවස්ථාවක මේක අනවසර ඉදිකිරීමක් කියලා බුදු පිළිමයක් ඉවත් කරන එක විශාල ප්‍රශ්නගත කාරණාවක්. පොලිසිය මේ හැසිරෙච්ච විදිය ගැන විශාල ප්‍රශ්නයක් තියෙනවා. යම්කිසි අනවසර ඉදිකිරීමක් වුණත් ඒක ඉවත් කරන ක්‍රියාපටිපාටියක් තියෙනවානේ. ඒක උසාවි තීන්දුවක් අරගෙන ඇවිල්ලා ඒක පෙන්නලා එහෙම නැතු මේ කෙලින්ම නිකන් මේ ත්‍රස්තවාදීන් කණ්ඩායමක් වර්ධනය කරන්න පයින්නා වගේ පොලිසියෙන් පැනලා මෙතන හිටපු මිනිස්සුන්ට ගහලා හාමුදුරුවොත් එක්ක ගැටුමක් ඇති කරගෙන ඒ බුදු පිළිම ඉවත් කරන් යනවා. අපි අවුරුදු 30ක් තිස්සේ මේ වගේ ආගමික ජාතික ප්‍රශ්න නිසා ඇතිවෙච්ච සිදුවීම් නිසා බැටකාපු ජාතියක් නේද? ලේහැලින් වෙලා තරුණ පරම්පරාවක් මැරිලා අපේ රටේ සංවර්ධනය අවුරුදු 100කින් අඩපණ වෙලා පස්සට ගිහිල්ලා එහෙම බැටකාලා ඉන්න මිනිස්සුනේ අපි. රාජ්‍ය අනුග්‍රහයෙන් මේ වගේ සිදුවීම් ඇති කිරීමම ප්‍රශ්නයක්.
මොකද මේ වගේ සිද්ධවීමක් සාමාන්‍යයෙන් ලංකාව අදටත් 69%ක් සිංහල බෞද්ධ ජනතාවක් ජීවත් වෙන රටක්. ඉතින් බුදු පිළිමය කියන්නේ මේ රාජ්‍යයේ සංකේතය. වෙන රාජ්‍ය ලාංඡන තියෙනවා වෙන්න පුළුවන්. නමුත් ලංකාවේ රාජ්‍ය සංකේතය බුදු පිළිමය. ඉතින් ඒ වගේ අවස්ථාවක මෙහෙම සිදුවීම් වෙනකොට මිනිස්සු කම්පා වෙනවා. ආණ්ඩුවට ඡන්දය දුන්න ජනතාවගෙනුත් මහා විශාල බහුතරයක් බයියෝ. ඉතින් බයියෝ කියන්නේ සිංහල බෞද්ධ ජනතාව. ඒ 69%ට මොලේ නැති වුණාට හදවතක් තියෙනවා. මොලේ නැති නිසා අනුර කුමාර දිසානායකට දුන්නා. මොලේ නැති නිසා අනුර කුමාරලාගේ බොරු වලට අහු වෙලා මුලා වෙලා ඒ අය බලයට ගෙනාවත් ඒ මිනිස්සුගේ හදවත තාම තියෙනවා. ඒ හදවතට රිදෙන දේවල් කරන එක ඇත්තරම ලොකු ප්‍රශ්නයකට මුලක්. ඊටාම සංවේදී කාරණාවක්. මේ වගේ සංවේදී කාරණාවකදී රජයේ පොලිසිය මේ විදිහට හැසිරෙන්නේ ඇයි කියන එක මිනිස්සුන්ට ප්‍රශ්නයක් තියෙනවා. සහ එimhe හැසිරීමෙන් මෙයාලා ඒ වගේ යම්කිසි සිදුවීමක් ඉල්ලනවද මේ? එහෙම ගැටුමක් එහෙම කෝලාහලයක් ඉල්ලනවද? අන්නේ ප්‍රශ්නේ මතුවෙනවා මේ අය මේ පොලිසිය මේ විදිහට හැසිරෙනකොට. එහෙම නැත්නම් මේ ආණ්ඩුවට වතුර බොර කරගන්න ඕන වෙලා තියෙනවද? මොකක් හරි ප්‍රශ්නයක් ඇති කරගන්න. නේද? මේ ආණ්ඩුවේ ජනප්‍රියත්වය මෙහෙම පල්ලෙහාට බහින වෙලාවක මේ පොලිසිය ලව්ව මේ වගේ සිදුවීමක් ඇති කිරීම මේ රජය විසින් නැති කරනවා. මේ ආණ්ඩුව මේ පොලිසිය විසින් නැති කරනවා කියන්නේ මේ රජය විසින් නැති කරනවා කියන කාරණාව. ඉතින් මේ රජය විසින් මේ වගේ දෙයක් ඇති කිරීම තනිකරම අපේ රටේ සාමය අපේ රටේ මිනිස්සුන්ගේ ජන ජීවිතය අඩාල කරනවා. මොකද මේ වගේ සිදුවීමක් එක මේවා පෙට්‍රල් වලට ගිනි කූරු ගහනවා වගේ වැඩ. මේ වගේ සිදුවීම් වෙන්න දෙන්න එපා. මේ වගේ සිදුවීම් ඊටාම සංයමයෙන් සහ ඊටාම බුද්ධියෙන් පාලනය කළ යුතු සිදුවීම්. ඉතින් ඒ වගේ අවස්ථාවකට වළංකඩියට පැන්න ගොනා වගේ පොලිසියෙන් පැනලා මේ විදිහට හැසිරෙනකොට හෙට මේ රටේ මිනිස්සු කුපිත වෙලා පාරට බහලා නීති අතර අරගන්න අවස්ථාවක් පවා වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් නොවී යුතු නිසා තමයි අපි මේ කතා කරන්නේ. මේ වගේ සිදුවීම් පාලනය කරන්න ඕනේ ඊටාම බුද්ධියෙන් සහ සංයමයෙන්. මිනිස්සු අවශ්‍යගන්නේ නැතුව මිනිස්සු අවශ්‍යගත්තොත් රටේ සාමයට රටේ ජන ජීවිතයට විශාල බලපෑමක් එල්ල වෙනවා. ඔය බංගලිදේශයේ වගේ රටවල වෙන්නෙත් ඒකනේ. බෞද්ධ ජනතාව ඒ රටේ සුළුතරේ වුණාට පස්සේ දැන් ඒ රජයේ මෙහෙයවීමෙන් රජයේ මැදිහත් වීමෙන් තමයි භික්ෂුන් වහන්සේලාට පහර දෙන්නේ, පන්සල් කඩලිවත් කරන්නේ, පන්සල් ගිනි තියන්නේ ඒ රජයේ විසින්. රජයේ අනුදැනුම යටතේ රජයේ හමුදා බලන් ඉදිරි තමයි මේ හාමුදුරුවන්ට ගහලා මරන්නේ. ඒ පන්සල් ගිනි තියන්නේ, පන්සල් විනාශ කරන්නේ. ඒ වගේ සිදුවීම් මෙනෙහි කරනවා ලංකාවේ මිනිස්සුන්ට. ඒතර මිනිස්සු කල්පනා කරනවා මේක මේ බංග්ලාදේශ වගේ අපිට ගහනව නේද කියලා. මේ මොලෙන් කල්පනා නොකර හදවතින් තීරණ ගන්න මිනිස්සු ඉන්න රටක මේ විදිහේ සංවේදී සිදුවීම් මරහා මේ වගේ සිදුවීම් ඇති කරලා මේ රජය විශේෂයෙන්ම දැන් පොලිසිය කියන්නේ රජයේ පොලිසියනේ. ඉතින් මේ බලාපොරොත්තු වෙන්නේ මේ රටේ ජනතාව ඒ වගේ නැවත ලේවැගිරීමකට විශාල ගැටලුවකට පත් කරගන්න එකද මේ රජයේ අරමුණ. ඒත් එකම තව පැත්තක් මේකේ මට කල්පනා වුණා. ඒ තමයි දැන් අතර මේක තියෙන ත්‍රිකුණාමලයේනේ. අපි අහලා තියෙනවා මේ MCC කතන්දරේ. ওই පෞද්ගලික කාලෙම කතාවට තුඩු දුන්න MCC කතන්දරේ. ඒක අපේ ඔය ජෙබයියෝ නායක පිළිගන්නේ නැහැ. අපි මෙහෙ කියනකොටත් අපිට කුරුහරුපෙන් බැලලා දායි. නමුත් මේ MCC කතන්දරේ ඇතුලේ ත්‍රිකුණාමලය කියන්නේ කේන්ද්‍රස්ථානය. මේ වගේ පන්සලක් ප්‍රතිසංස්කරණය කිරීම හෝ නැවත ඉදිකිරීම හෝ කාට හරි ප්‍රශ්නයක් වෙනවා නම් ප්‍රශ්නයක් එන්නේ මහා බලවතුර. ලෝකයේ දැන් මේ භූදේශපාලනිකව ගත්තොත් ඉන්දියාව සහ ඇමරිකාව කියන රටවල් දෙකම මේ ත්‍රිකුණාමලයට හැගහගෙන ඉන්නේ. ත්‍රිකුණාමලයේ මේ බෞද්ධ විහාරස්ථාන ඉදිකරන එක, බුදු පිළිම තැන්පත් කරන එක සමහරක් වෙලේ ප්‍රශ්නයක් එන්න පුළුවන් ඒ අයට. ආණ්ඩුවේ ප්‍රධානීන්ට කෝල් එනවද දන්නේ නැහැ. එම්බසි වලින් ඇමරිකන් එම්බසි, ඉන්දියන් එම්බසියෙන් මේ වගේ පන්සල් හදන්න එපා මේ ඒරියා එකේ අපිට මේක ක්ලියර් වෙලා තියෙන්න ඕනේ කියලා වගේ අදහසක්. ඒ නිසාද මේ පොලිසිය විහිරුවෙන් වගේ හැසිරෙන්නේ මෙතෙන්ට ඇවිල්ලා. ඉතින් එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. එහෙම ප්‍රශ්නයක් මට වගේම තව කෙනෙකුට හිතෙන්න පුළුවන්. බලවත් රටක බලවත් ජාතියක බලපෑමක් නිසාද මේ හදිසියෙම මේ ත්‍රිකුණාමලයේ පන්සලක් මේ ඉදි කරන්න යන එක මේ විදිහට ඉවත් කරන්නේ. දැන් අපි කල්පනා කරලා බලමුකෝ ඔය වගේ සිදුවීමක් මේ පොලිසිය ඇවිල්ලා පල්ලියකට, මුස්ලිම් පල්ලියකට, එහෙම නැත්නම් හින්දු කෝවිලකට, එහෙම නැත්නම් කතෝලික පල්ලියකට මේ වගේ ප්‍රශ්නයක් ඇති කරයිද? නෑනේ. වගේ දෙයක් කරයිද? නෑ, හිතන්නේවත් නෑ. හිතන්නේවත් නෑ වගේ දෙයක්. එයාලා දන්නවා ඒක විශාල ප්‍රශ්නයක් වෙනවා කියලා. මොකද අජාත්‍යන්තරයෙන් විශාල බලපෑමක් වෙනවා ඒ වගේ සිද්ධියක් වුණොත්. නමුත් මේ සිංහල බෞද්ධ ජනතාවගේ ආගමික ස්ථානයකට, පන්සලකට ප්‍රශ්නයක් එහෙම ඇති කරාට කවුරුත් බලන්නේ නෑ. කිසිම රටක් බලන්නේ නෑ. තර්ජනයක් තියෙනවා නැතිනේ සිංහල බෞද්ධයන්ට විතරයි. යම්කිසි ප්‍රබල රටක බලපෑමක් නිසා හෝ ඒ අයගේ ඕඩර් එකක්, කෝල් එකක් නිසාද මේ හදිසි මේ පන්සල ඉවත් කරන එක, මේ පන්සල නැවත ඉදිකිරීම, දහම් පාසලක් හදන එක, බුදු පිළිමයක් තැන්පත් කරන එක ත්‍රිකුණාමලේ නැත කරගන්න එක්ක ආණ්ඩුවට උමනාවක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් වෙනත් අර මං කිව්වා වගේ ඉන්දියාවට හෝ ඇමරිකාවට හෝ ඒ වගේ බලවත් රටකට අවශ්‍යතාවයක් තියෙනවා වෙන්න පුළුවන්. ඒ නිසා වෙන්න පුළුවන් මේ හදිසියේ තකහනියේ මේ පන්සල ඉවත් කරන්න මේ පොලිස් බලයනි දාලා මේ යුද්ධ ටැංකි සහ මල්ටි බැරල් විතරයි අඩු මෙතෙන්ටනේ. මේ පන්සලේ
පන්සලේ බුදු පිළිම ඉවත් කරන්න. ඒවා සමාජ මාධ්‍ය වලින් බොහොම ඉක්මනට සමාජගත වෙනවා. එහෙම වුණාම ඒවා දකින සිංහල බෞද්ධ ජනතාව කම්පාවටපත් වෙනවා. මිනිස්සු ඊට පස්සේ හදවතින් තීරණ ගන්න බලනවා. බොහොම ඕනෑකමින් ඉල්ලා සිටිනවා මේ ආණ්ඩුවෙන් විශේෂයෙන්ම පොලිස් ඇමති ආනන්ද විජේපාල මැතිතුමාගෙන් මේ වගේ ප්‍රශ්න ඇති කරන්න පොලිසිය මෙහෙවන්න එපා. ඔබතුමාලා මැදිහත් වෙලා ඉහළ පොලිස් නිලධාරීන්ට මොලයක් නැත්තම් එයාට කරුණා කරලා කියන්න මේ වගේ වැඩ කරන්න එපා. මෙහෙම වුණොත් මුළු රටේම කැළඹීමක් ඇති වෙන්න පුළුවන් කියන එක. ඉතින් ඒ නිසා එහෙම කැළඹීම ඇති කරගන්න එපා. අපි ඕනෑතරම් මේ ප්‍රශ්න නිසා දුක් විඳපු පීඩාවටපත් වෙච්ච ලේහලපු જાතියක් නැවත මේ වගේ ගැටුම් ඕනේ නැහැ. නීති විරෝධී හෝ නීත්‍යානුකූල නොවන ඉදිකිරීමක් නම් ඒක ඉවත් කළ යුතු නීත්‍යානුකූල ක්‍රමවේදයට අධිකරණයට ගිහිල්ලා තහනම් නියෝගයක් අරගෙන එහෙම නැත්තම් නඩුවක් කියලා නඩු තීන්දුවක් අරගෙන ඇවිල්ලා කරුණා කරලා ඒක ඉවත් කරන්න. ඒතර අපිට කියන්න පුළුවන් නෑ ඒක නීති විරෝධී නිසා ඒක ඉවත් කරාට කමක් නෑ කියලා. නමුත් පන්සල නීත්‍යානුකූල තත්ත්වයේ තියෙන නීත්‍යානුකූල ඉඩම් තියෙන නීත්‍යානුකූලව ලියාපදිංචි වෙලා තියෙන විහාරස්ථානක ඉදිකිරීමක් කරන්න බැරි නම් මේ මොකද්ද මේ රටේ අර ව්‍යවස්ථාවෙන් දීලා තියෙන බුද්ධ ආගමේ ප්‍රමුඛ ස්ථානේ ලබා දිය යුතුයි කියන වගන්තියෙන් ඇති වැඩක් නෑ. ඇති වැඩක් නෑ. කරුණාකරලා මිනිස්සුත් එක්ක මිනිස්සුන්ගේ හැඟීම් එක්ක ගනුදෙනු කරද්දී බොහොම පරිස්සමෙන් ආණ්ඩුවට කියන්න දෙන්නේ අපිට අපේ සාමකාමී ඔයාලා බාරගද්දි තිබුණු සාමකාමී රට ඔයාලා බාරගද්දි තිබුණු බොහොම සාමකාමී රටක් ඒ සාමකාමී රට ඉස්සරහට අරගෙන යන්න මේක ලේවිලක් කරන වැඩ කරන්න එපා. ඉතින් බොහොම ස්තුතියි නැවත වතාවක් හමු වෙමු. මේ ආණ්ඩුව මේ මාලිම ආණ්ඩුව අපේ රටේ ජනතාව මුලා කරලා අපේ රටේ ජනතාව බොරුවෙන් රවට්ටලා බලය අරගෙන කබලෙන් ලිපට වැටිලා තියෙන තත්ත්වයකදී අපි දිගින් දිගටම අපේ රටේ මිනිස්සුන්ට කතා කරනවා මාලිමා මුලාවෙන් මුදා ගන්න තමයි අපි මේ සියලුම දේවල් කරන්නේ. ඉතින් ජය වේවා සුබ දවසක්. කිසිම කෙනෙක් හදවතින් තීරණ ගන්න එපා. බුද්ධියෙන් මොලෙන් තීරණ ගන්න. මේ වගේ දේවල් වලින් කැළඹෙන්න එපා. තාම සංයමයෙන් මේ අඳුරු යුගය පහු කරමු. නැවත වතාවක් සත්‍යයේ ආලෝකය ලංකා භූමියට පතිත වෙනතුරු. ඉතින් ගොඩක් ස්තුතියි. නැවත වතාවක් හම්බෙමු. ජය වේවා.